කළා අවශ්‍ය වෛද්‍යාංශය පුහුණු කළා යුනිවර්සිටි වලට විශ්වවිද්‍යාල වලට ගෙනහිල්ලා ඒගොල්ලෝ පුහුණු කරලා විශ්වවිද්‍යාල වල කතිකාචාර්යවරයෙක් ඒක ප්‍රින්සිපල් හැටියට අපොයින්ට් කළා ඒක ආරම්භ කරන්න අවුරුදු 3ක් ගියා ඒක හදන්න ඒක ආරම්භ කරන්න ලෑස්ති කරා අන්තිමේ නොවැම්බර් 19 වෙනිදා ඒක විවෘත කිරීමේ උත්සවයේ තිබුණේ නොවැම්බර් 18 වෙනිදා රෑ ආරක්ෂක ලේකම් කිව්වා ඒකේ වගකීම පවරනවා කියලා හමුදාපතිට දැන් ඉන්න. කියලා විවෘත කිරීම නැවතුවා. ඒ ආබාධිත ළමයි ඒගොල්ලෝගේ දෙමව්පියෝ ඒකට මුදල් පරිත්‍යාග කර දානපතිය ඔක්කොම පස්සෙන්ද උදේ උත්සවයට ආව එනකොට උත්සවය කැන්සල් කරලා තිබුණා. අන්න ඒගොල්ලෝ රණවිරුවන් නිරුවෙන් සේවය කරන්න හැටි. එච්චර පහත් මානසිකත්වයක් තියෙන පුද්ගලයන් තමයි අපි රණවිරුවන් වෙනුවෙන් සේවය කරනවා කියන්නේ. ඊළඟට රණවිරු අර්ණ කියන යෝජනාව මම ගෙනාවේ. මම කිව්වා ඒක කරන්න මිලියන් 500ක් විතර අවශ්‍ය වෙන වැඩක්. අපි ඒක පටන් යුද්ධ ඉවරනකොට මම මේක පටන් ගන්න හිටියේ. මම මේක කරනවා රණවිරුවන් ආබාධිත වෙලා ඇඳන් වලට වෙලා ඉන්න රණවිරුවෝ ඉන්නවා අපේ අවුරුදු 10 15. ඒගොල්ලෝ එක පේලියට තියෙන වාට්ටු වල ඇඳන් වල ඉන්නවා. ඊටාම ඒක ඒ ජීවිතේ කොහොම ගත කරනවද කියලා මට හිතා ගන්න බෑ. මොකද මම මාස 3ක් හිටියා ඇඳේ ඉස්පිරිතාලේ. මම බලන්න ඇති වෙනකන් සෙනගාවා හැම જાතියෙම පාසුකම් තුන ඒත් මට එතන තව මාස 4ක් 5ක් හිටියම පිස්සු හැදෙන්න තිබ්බා. කොන්දේ ආදී අබාධිසා ඇඳටම වෙලා ඉන්න රණවිරුවෝ ඉන්නවා විශාල සංඛ්‍යාව. එවැනි සදාකාලික ආබාධිත රණවිරුවන් ඉන්නවා දැන්ට 400ක් පමණ. මං කිව්වා ඒගොල්ලන්ට අවශ්‍ය මේකක් අපි අරණක් හදන්න ඕනේ. සියලුම පහසුකම් සහිතව ඒගොල්ලන්ගේ ඕනනම් ඒගොල්ලන්ට ඇතේ විවාහ වෙන්න ඕන පුළුවන් වෙන්න ඕනේ. ඒක තියුතු ඇඳන් පේලියක නෙමෙයි. කාමර අපාර්ට්මන්ට් වගේ එකේ හදලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් විදියට. ඒ රණවිරුවෙකුට ඉන්නවා නම් පෙම්වතියක් එයාට වුණත් ඇවිල්ලා යත් එක්ක එතන ඉන්න පුළුවන් තත්ත්වයට සාමාන්‍ය පිරිමියෙකුට තියෙන හැඟීම් ලැබිය යුතු අයිතිවාසිකම් ජීවත් වෙන ඒ ඔක්කොම ඒගොල්ලන්ට දෙන්න ඕනේ කියලා හිතනවා. එවැනි යෝජනාවක් මං ගෙනාම ආරක්ෂක ලේකම් ගිහිල්ලා වාදුව පැත්තේ ගඟක තියෙන දූපතක් තෝරාගත්තා ඒකේ හදමු කියලා රණවිරු වර්ණ. මං කිව්වා මේක මේ අර දෙවෙනි ලෝක යුද්ධ කාලේ මේ යුද්ධ බටයෝ ඉරෙන් පැනලා යන උන් දාන තැනක් නෙමෙයි. ඒකන්දා ඒක අනිවාර්යයෙන්ම යුද හමුදා රෝහල අසල හැදෙන්න ඕනේ. ඒකන්දා මේ කොළඹවට තැනක් අපි සොයා ගන්න ඕනේ කියලා ඒක හදන්න. පස්සේ එයා මට හොරෙන් ගිහිල්ලා අත්තිරිය පැත්තේ බාගෙට හදලා නවත්තලා තියෙන හෝටලයක් බල්ලාව දවස් දෙකක් ගිහිල්ලා ඒක ගැන මට කිව්වෙත් නෑ. ඒතෙන්දීම මට තේරුණා මෙයා අර හැමදේම අනුන් කරන දෙයින් නම දාගන්න කට්ටියනේ. අර මං කියපු ඉස්සෙල්ලා කියපු අර සෙනෙහස කියන ආබාධිත ළමයින්ට අදපු එකෙත් ඒගොල්ලන්ගේ නම් දාගන්න තමයි යාර කලින් දවසේ උත්සවය නැවතුවේ. දැන් මේකත් මේ හොරෙන් නම් දාගන්න ගෙනියන ප්‍රයත්නයක් හැයලා ඒක ගැන මාව ගාව ගත්තේ නෑ යා. නමුත් ඒ වැඩේ අද වෙනකනුත් උනේත් නෑ. ඉතින් එවැනි දේවල් කරන්න අපට අවශ්‍යතාවය තිබුණා. අපි ඒ ගැන ක්‍රියා කරන්න ලෑස්ති වෙලා කැපවීමෙන් ක්‍රියා කරන්න ලෑස්ති වෙලා හිටියා. එවැනි දේවල් වලින් කරන්න හදනකොට ඒවා બ્લોක් කරනවා. ඒ කරලා කරපු දෙයක් තියෙනවනේ ඒගොල්ලන්ගේ නම් දා ගන්නවා. එවැනි ආකල්පයකින් තමයි ඒගොල්ලෝ මේ රණවිරුවන්ගේ සුබ සාධනය ගැන බැලුවේ. අපි කරන්න හදපු දේවල් ඒගොල්ලෝ બ્લોක් කරා හැරෙන්නේ ඒගොල්ලෝ කරපු දෙයක් ගැන මම නම් දන්නේ නැහැ. හොඳයි අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා සාකච්ඡාව ආරම්භයේදී කියපු ආකාරයට එතුමාගේ අවශ්‍යතාවය වුණේ එතුමාගේ කීර්ති නාමය කෙරෙහි බලපෑ ආකාරයට ආරක්ෂක ලේකම්තුමා විසින් කියූ විවිධ ප්‍රකාශ සම්බන්ධව ජනතාවට එතුමාගේ පාර්ශවයට හෙළිදරව් කිරීමට මේ අවස්ථාව කැප කිරීම තමයි එතුමාගේ බලාපොරොත්තු බවට පත් වුණේ. ඒ අතරතුරේදී අප ජනාධිපති අපේක්ෂකෙක් නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එතුමාගේ දර්ශනය වගේම විවිධ ක්ෂේත්‍ර පිළිබඳව එතුමාගේ පැහැදිලි කිරීම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට මහන්සි වුණා. අප හිතනවා ඔබ තෘප්තිමත් කියා. අනාගතයේදී එතුමාගේ මේ ප්‍රකාශ හරහා ඔබට තීන්දුව తీරන ගැනීමේ නිදහස් ආයතනය තහවුරු කරන්නට නැවත ආරාධනා කරනවා. නිදහස් පැහැදිලි හෙටක් වෙනුවෙන් සැමට ජය ප්‍රාර්ථනා කරමින් අප මේ වැඩසටහන සමුගන්නවා. ඔබ සැමට ආයුබෝවන්.